මුදු චමුවොත් මගේ නම. එතකොට මම ඉන්නේ මාතරේ ඉඳන්. මම A level කරලා ඉවර වුණ ගමන් මම ජර්මන් ටෙක් එක්සෑම් එක ලිව්වා. මම ඒකෙන් තේරිලා ඊට පස්සේ ඒක ඇතුළත් වෙලා බේසික් කෝස් එකක් කරා මාස 9ක. ඊට පස්සේ අපිට එහෙම දුන්න ශ්‍රේෂ්ඨයක් තෝරගන්න. මම තෝරගත්ත ශ්‍රේෂ්ඨය තමයි වෙල්ඩින්. මට ඒක කිව්වේ සර් කෙනෙක් මෙහෙම මාකට් එකක් තියෙනවා මෙහෙමයි කියලා. මම ඒ සර් අද ආදරෙන් සිහිපත් කරනවා බේසික් කියන අවසරව. ඊට පස්සේ මම මේ ශ්‍රේෂ්ඨය ගැන සර් කිව්වට වැඩිය මම පොඩ්ඩක් හෙව්වා. Google අරහා දන්න කට්ටියකින් අහුවා ඔවුන් ජොබ් මාකට් එකේ ගොඩක් ඉහළ ශ්‍රේෂ්ඨයක් තියෙනවා මේකට කරගෙන ගියොත් මෙහෙමයි කියලා. ඊට පස්සේ මම ඇතුළත් වුණා වෙල්ඩින් සෙක්ෂන් එකට. මම අවුරුදු 3ක් ඒ ශේෂ්ත්‍රයේ නියරුණා ඉගෙන ගත්තා. ගුණරත්න සර්ගෙන්, ජයක්‍රම සර්ගෙන්, මෙන්ඩිස් සර්ගෙන් ලැබුණ සෙක්ෂන් එකේ ඉඳන් සියලුම සර්ලා මට ගොඩක් උදව් කරා ඉගෙන ගන්න. වෙල්ඩින් කියන්නේ මොකක්ද, වෙල්ඩින් වලින් තියෙන දේවල් එහාට ඒකට ප්ලාන් ගැන, මැෂින් ගැන, උපකරණ ගැන ගොඩක් දේවල් තියරි පැත්ත වගේ ප්‍රැක්ටිකල් පැත්තත් මට ඉගෙනුවා. උගන්නලා ඉවර වෙලා මම ට්‍රේනින් උනේ ඩොක්යාඩ් එකේ. ඒකෙත් මට ගොඩක් ලොකු ට්‍රේනින් එකක් හම්බුණා. ඊට පස්සේ මම ඩච් ලංකා ආයතනයත් එක්ක එකතු වෙලා දැනට අවුරුදු 2ක් වෙනවා සේවය නියරිලා. එතනත් මම ගොඩක් දේවල් ටෙක් එකට වඩා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉන්නවා මගේ හිතවතෙක් කියලා මම සෙන්ටබ් ආයතනයත් එක්ක එකතු වෙලා මගේ යුරෝපා සීනිය සැබෑ කරගන්න මට ලොකු අත්ලක් වුණා සෙන්ටබ් ආයතනය. ඒත් එහෙම මිස්ලේම ගොඩක් හොඳයි, ෆ්‍රෙන්ඩ්ලි. ඒකත් එක්ක මම කියන්නේ ඉස්සරහට එන මල්ලිලා නංගිලාට වෙල්ඩින් ශේෂ්ත්‍රය තෝරගන්න නංගිලා මල්ලිලාට යුරෝපයට ගිහිල්ලා පළමු අඩිතාලම දාලා එතනින් එහාට යන දේවල් තමන්ගේ ප්ලෑන් එක ගැන ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. මම කියන්නේ ඉතින් මේක ඒ ප්ලෑන් එකට අඩිතාලමක් දාගෙන ඔයාලා ඉස්සරහට යන්න කියලා.